ගයිස් කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අද මම සෝලෝ ඩේට් නෙවෙයි ගර්ලි ඩේට් එකක් යනවා මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් එක්ක. මෙහෙමයි මේක අපි දෙන්නට shopping කරන්න අවශ්‍යතාවය මත ඇති වෙච්ච ගර්ලි ඩේට් එකක්. නැත්නම් අපි ගර්ලි ඩේට් එකක් යන්න ගියේ නෑනේ. මෙහෙමයි ඇත්තටම ඇඳුමක් ගන්න ගියේ but just look at this. Oh my god, how cute. මෙන්න මේ set එක. ඔන්න ඔය සෙක්ෂන් එක අපි පැයකට වැඩි ඔතන මම හිතන්නේ කරක් ගැහුවේ බන් මිමි මතකද චංගුමිලා එහෙම කොණ්ඩේ ගහන කටු ඒවත් තිබ්බ මම හැබැයි ගත්තේ නෑ. මං හිතුවා දැන් මේවට ස්පෙන්ඩ් කරන්නේ නෑ කියලා. ඊට පස්සේ මේ ස්ටේෂනරි pencil case, oh my god, විශේෂයෙන්ම purple color things, it's all got my heart. අනේ දෙයියනේ අයි මේව මෙච්චර cute. මෙහෙමයි මට ඔක්කොම ගෙදර අරන් යන්න හිතුණා. ඔක්කොම I mean everything. මේ ලබුබ ඔන්න ඔය බලන්න මෙන්න මේ අතේ තියෙන ටික එහෙට මෙහෙට හෙල වෙනවා. හොයියෝ මම ඔතන ඔය පිරඩි පහක් විතර සෙල්ලම් කරගෙන හිටියා. අනේ අනිත් යාළුවා මේ වයින්මට මේ ඕයි කාර කරගෙන ඉන්න එපා යන් කියලා. ඊට පස්සේ මේ කීටක් වගේ ඇති. අද ඇත්තටම ඕපදුප තමයි ඔයාලට මේකේ බලන්න තියෙන්නේ. හරිද? මේ වගේ ගණන් නම් මතක නෑ. හැබැයි මේක ඇවිල්ලා කිරිබත්ගොඩ අලුතින් දාපු no limit එක. තා පොඩි නමත් අමතක වෙනවා. හරි. ඔය ඉන්නේ අපි දෙන්න ගණන් ගන්න එපා. ලිෆ්ට් එකේ එනකන් හිටියේ මට ඇත්තටම පල්ලෙහා අර ටික ඇවිදලා කකුල් දෙක රිදෙන්න ගත්තා. so උඩම third floor එකට යන්න ඕන උනා අපේ ඇඳුම් ටික බලන්න. ඊට පස්සේ ඒ ටිකත් අරගෙන ආවා තිලක වර්ධනයේට. තිලක වර්ධන මොකද no limit එකේ තිබ්බේ නෑ අපිට ඕනේ ඒවා. ඒ කියන්නේ අපිට ඕනේම කියන්නේ ඒක ඇඳුම් තියනවා. ඒවට අපිට හරියන එක තිබ්බේ නැහැ. අපිට ඕන එක වෙච්ච ඩිසයින් එක තිබ්බේ නැහැ. මේකෙත් පෑ දෙකක් විතර කරක් ගියා. මම කොන්දර දෙන්නත් ගත්තා. අවශ්‍ය දේවල් භාගය ගත්තේ. අර ඔක්කොටම වඩා ලොකුම ගින්න බඩගින්න වටිනවා කියලා ඊට පස්සේ අපි ආවා කිරිබත්ගොඩ මේස් ග්‍රිල් එකට. මම ඔයාලට highly recommend කරනවා. සර්විස් එක super. සර්විස් එකට charge කරනවා නැත්තේ නැහැ. හැබැයි සර්විස් එක super. සහ කෑමත් සුපිරි. ඇත්තටම හොඳයි. වරදක් නැහැ. ප්ලේස් එකත් මරු කාම්. එන ඇස්තටික් ලුක් එකක් වගේ එකක් තියෙනවා. එතන මරු හැබැයි. මෙන්න මේ මැංගෝ ඩ්‍රින්ක් එක මං ගත්තේ. මෙයා ගත්තේ මික්ස් ෆෘට් එකක්. මික්ස් ෆෘට් එකට වඩා මැංගෝ එක රහයි. ඔයාලා ඒක ගන්න. හැලුණනේ. හරි. මෙහෙමයි ඉතින් අර අනිත් එක්කෙනාට අර ප්‍රින්සස් ට්‍රීට්මන්ට් ඕන වෙනවනේ. එහෙම කෙනෙක් ඉන්නවනේ අපි හැමෝටම එහෙම යාළුවෙක් ඉන්නවා. ඉතින් එයාට ඒ ට්‍රීට්මන්ට් එක දීලා මම මට බෙදාගත්තා. මේක මං හිතන්නේ මික්ස් රයිස් එක. ඔන්න ඒක. මේකත් රහයි. මේක මට. අනිත් කෙනාටත් ඔය වගේම ටිකක් බෙදලා දුන්නා. හරිද? නැත්තම් මං විතරක් ඔක්කොම බෙදාගත්තේ නෑ. අතරම නිදහසේ මගේ කොන්ද කැක්කුම යන්නත් එක්ක මේ පැයක් විතර මෙතන හිටියා ඉඳගෙන කකා බීබී ඒ තරමට මහන්සි වෙලා තිබ්බේ. පැය 4ක් එක දිගට shopping කරා. හැබැයි අපිට ඕනේ වගේ 80%ක්වත් ගත්තේ නෑ. 50%ක් වගේ ගත්තේ. ඊට පස්සේ ඒකත් කාලා බිල ඉවර වෙලා මෙහෙමයි කිරිබත්ගොඩ බින්චුන් එකක් තියෙනවා. මම ඉතින් චුට්ටක් බින්චුන් ෆෑන් කෙනෙක් හොනේ. මම අරවත් අදගෙන මගේ යාළුවවත් අදගෙන ගියා. මේ ගියාට සෙනඟ ගොඩක් හිටියේ නෑ. චුට්ටක් හිටියා. ඊට පස්සේ අපි ඒකිනොත් ඔන්න ගත්තා. ඔන්න ඩේන් එක. හරිද? හැබැයි මේක දිය වුණා. එතන ඉඳලා අපි වෙන තැනකට ගියා පොඩ්ඩක් ඉඳගෙන ඉන්න ඕනේ කියලා මේක දිය වුණා. මොකද මගේ යාළුවා ගත්තේ නැහැ සන්ඩේ එකක්. මම ගත්තේ මේ බ්ලූබෙරි සන්ඩේ. I mean ඔව් මට මතක හිටියේ බ්ලූබෙරි සන්ඩේ. හැබැයි ඒක දිය වෙලා ඒකට රහයි ඒක. බොබා හැබෙනකොට රහයි. මං ගත්තේ මේක. මේ ග්‍රේප් බෝබටි. ඒක රහයි. මේකත් රහයි. මට දෙකම ඕන වුණා. හරිද? ඉතින් අපි දෙන්න බාගේ බීකෝ. මේක ලෙමනේඩ් එකක්, ෆ්‍රෙෂ් ලෙමනේඩ් එකක්. ඒකත් රහයි. මේක මෙහෙමයි දිය වුණාට රහයි. මං කියන්නේ ඔයාලා හොඳ ඉදිරියට තියෙනකොටත් කන්න, දිය වුණාමත් කන්න. ඊට පස්සේ අපිට ආවා දොළදුක ස්වීට් කෝන් කන්න. මේ ස්වීට් කෝන් එකේ ඔරිජිනල් එක හැපෙද්දි මරුවේ පුදුම රසක් තියෙන. මං කියන්නේ දිව්‍ය ලෝකේ වගේ. මෙන්න මේ ඔරිජිනල් එක. අර අනිත් පැත්තේ තියෙන සැර එක ගත්ත කොච්චි හරි මොකක් හරි සැර ෆ්ලේවර් එකක්. හරිද? මට ඒක සෙට් නෑ. සැරම සැරයි. සැර කන අයට හොඳයි. but I don't like that flavor. මෙන්න මේක තමයි මරු. තව වීඩියෝ එකක් අරන් එන්නම් හොඳයි කෑම එකක්. bye.